ඔයාලා අද දවසේ ටාගට් එක කවර් කරා නම් ඔයා අද දවසේ කරන්න කිව්ව පේපර් එක කරා නම් තනි තනියෙන් හෝ කණ්ඩායම් වශයෙන් හෝ ගොඩ යන්න තමයි මේ මාසෙදි ඔයා වැඩ කටයුතු කරගන්න ඕන. ඔයාට පුළුවන් ඔයාගේ කැපැසිටි එක දැනගෙන ඔයාට කොච්චර වැඩ කරන්න පුළුවන්ද? අන්තිම මාසෙන් වැඩ කරලා මම රිසල්ට් එක අකුරකින් වැඩි කරගත්තා නේද? ඔය අරමුණත් එක්ක. ඉතින් ඒ නිසා මේ අන්තිම දවස් 30 හරියට වැඩ කරන ළමයෙක්ට මම කොන්දේසි දෙකක් දානවා. ඒ කොන්දේසි දෙකට එක ගණන් විතරයි ඔයාට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හායි සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න 2025 A levels ළමයින්ට වැදගත්ම වීඩියෝ එකක් තමයි මම අරගෙන අවිල්ලා තියෙන්නේ. මේ වීඩියෝ එක මොකක්ද කියලා මගේ WhatsApp channel එකේ ඉන්න ළමයි නම් දන්නවා. ඉතින් ඔයා එහෙම ළමයෙක් නෙමෙයි නම් මේ වීඩියෝ එකෙන් ඔයාට සම්පූර්ණයෙන්ම මේ වැඩේ ගැන මූලික විස්තරයක් මම කරන්නම්. ඒ වගේම මම කියන්න ඕනේ මම ඔයාලට පොරොන්දු වුණා A levels වලට කලින් ඒ කියන්නේ 2025 A levels කරන ළමයින්ට අන්තිම දවස් 30 දී මම එයාලව ගයිඩ් කරනවා කියලා හරියට වැඩ ටික කරගන්න ඕන විදිහ. ඉතින් මේක මම කරන්නේ ෆේල් මට්ටමේ නැත්නම් S මට්ටමේ ඉන්න ළමයින්ව ටාගට් කරලා. ඉතින් ඔයා A එකක් B එකක් ගන්න මට්ටමක ඉන්න ළමයෙක් නම් අනිවාර්යයෙන්ම මේ වෙද්දිත් ඔයා ලොකු වැඩ කොටසක් කරලා ඔයාගේ පාත් එකේ ගොඩක් දුර ගිහිල්ලා ඉවරයි. හැබැයි මෙතනදී මේ විභාගය කරගන්න අමාරුවෙන් අපහසුවෙන් ස්ට්‍රෙස් වෙලා ඉන්න ළමයි වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක මම අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලව මේ වෙලාවේදී මම අතාරින්නේ නැහැ. අන්තිම දවස් 30ත් ඔයාලට මොන යම් හෝ රිසල්ට් එකක් ගන්න මට පුළුවන් හැම උදව්වක්ම ඔයාලා වෙනුවෙන් කරනවා. මෙතනදී අනිවාර්යයෙන්ම ඔයාට විභාගයට ආසන්න අවුරුදු 5ක පාස් පේපර්ස් අනිවාර්යයෙන්ම කරනවා. ඊට අමතරව ඔයාලට ඔයාගේ විෂයට අදාළව යම්කිසි පාඩම් කොටසක් ඔයාට හොඳටම පුළුවන් කරගෙන ඒකෙන් උපරිම ලකුණු ගන්න තමයි අපි මේ දවස් 30 ප්ලෑන් කරන්නේ. ඉතින් මම මේක සයන්ස් කරන ළමයින්ට විශේෂයෙන් කිව්වට ඔයා මොන ස්ට්‍රීම් එකක A levels කරන ළමයෙක් වුණත් මේ දවස් 30 මාත් එක්ක ඉඳලා වැඩ කරන්න පුළුවන්. ඉතින් අද ඉඳලා මේ අන්තිම දවස් 30 දී ඔයා දවසට පැය කීයක් පාඩම් කරනවද සහ දවසට ඔයා පාඩම් කරන්න ඕන මොන වගේ පාඩම් කොටස්ද කියලා. ඒ වගේම දවසට පේපර් එකක් කරනවා නම් මොන පේපර් එකද ඔයා කරන්න ඕනේ කියලා මේ දවස් 30 දී මම ඔයාව ගයිඩ් කරනවා. ඉතින් ඒකට කැමති අයට එකතු වෙන්න පුළුවන්. ඔයාගේ වැඩපිළිවෙලක් ඔයාට ආවේනිකව තියෙනවා නම් මේ වැඩේට එන්න එපා. ඒකත් මම මතක් කරන්නම්. ඔයා තනියෙන්ම ඔයා ඒ කරගෙන යන වැඩ ටික කරගෙන යන්න. ගොඩක් ළමයි දවසට පැය කීයක් පාඩම් කරනවද කියන එක තාම හිත ඉන්නවා. මොකද එයාලට අරමුණක් නැහැ. ඒ වගේම එයාලට තේරුමක් නැහැ එයාලා දවසට පැය කීයක් පාඩම් කරනවද කියලාවත්. ඉතින් එහෙම ළමයෙක්ට පුළුවන් මේ වැඩපිළිවෙලත් එක දිගටම එකතු වෙලා ඉඳලා මේ එක්සෑම් එක ෆේල් නොවි ගොඩ දාගන්න try කරන්න. ඒ වගේම කියනවනේ මේ දවස් 30 ඔයා එකතු වෙලා හිටියොත් ඔයා ෆේල් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔයාට එක්සෑම් එකේදී යම්කිසි රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔයාලා කොච්චර හොඳට A level වලට වැඩ කරත්, ඒ වගේම ඔයා කිසිම වැඩක් නොකර හිටියත් මේ අන්තිම මාසේ ඔයා වැඩ කරන විදිහෙන් ඔයාගේ රිසල්ට් එක තීරණය වෙනවා. ඔයාගේ ළඟම ඉන්න යාළුවයි ඔයයි එකම මට්ටමේ හිටියට දැන් මේ වෙද්දි ඔයාගේ යාළුවා ඔයාව පහු කරගෙන ගොඩාක් දුර ගිහින් තියෙන්න පුළුවන්. මොකද මේ මාසෙන් අපේ රිසල්ට් එක වෙනස් කරන්න පුළුවන් වැඩ කරන ළමයෙක්ට වගේම වැඩ නොකරන ළමයෙක්ට. ඉතින් ඔයා හිතනවා නම් ඔයාගේ යාළුවත් වැඩ කරන්නේ නැහැ. ඔයත් මේ දවස් ටිකේ වැඩ නොකර ඉඳලා ඊළඟ ෂයි එක හොඳට කරනවා කියලා එහෙම හිතන්න එපා. මේ වෙද්දි ඔයාව පහු කරගෙන ඔයාගේ යාළුවා ලොකු දුරක් ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඒක එයාගේ වැරද්දක් නෙමෙයි. එයාට ආවේනික පාත් එකේ යනවා. ඔයා අනිත් අය ගැන හිතලා වැඩ නොකර ඉන්නවා. ඉතින් එහෙම කරන්න එපා. අපේ විභාගයේ අපිට එන රිසල්ට් එක ඒකේ වගකීම අපි සම්පූර්ණයෙන්ම බාර ගන්න ඕන. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම මේ වැඩේ කරන්න. ඉතින් ඒ නිසා රිසල්ට් එද්දි ඔයාට තේරෙයි ඔයාගේ යාළුවා ඔයා හිටපු මට්ටමේම හිටියට අන්තිම මාසේ අසීමිතව කැප වෙලා වැඩ කරලා හොඳ රිසල්ට් එකකට ගිහිල්ලා තියෙනවා. නමුත් ඔයා අර හිටපු රිසල්ට් එකේම නතර වෙලා. එහෙම වෙන්න එපා. තනි තනියෙන් හෝ කණ්ඩායම් වශයෙන් හෝ ගොඩ යන්න තමයි මේ මාසෙදි ඔයා වැඩ කටයුතු කරගන්න ඕන. ඒ වගේම A B මට්ටමේ ඉන්න ළමයිනුත් මේ දවස් ටිකේදී ස්ට්‍රෙස් වෙලා විභාගයට මුහුණ දෙන්න බයේ තමන්ගේ රිසල්ට් එක අඩු කරගන්නවා. එහෙම කරන්න එපා. ඔයා දැනට A එකක B එකක මට්ටමක ඉන්නවා කියන්නේ ඔයා හොඳට වැඩ කටයුතු ටික කරගෙන ගිහිල්ලා ඉදිරියටත් බය නොවි මේ මාසෙදි ඔයා ඒ ප්ලෑන් කරගත්ත විදිහට ඔයාගේ වැඩ ටික කරගෙන යන්න. ඉතින් ඒ නිසා මේ අන්තිම දවස් 30 හරියට වැඩ කරන ළමයෙක්ට මම කොන්දේසි දෙකක් දානවා. ඒ කොන්දේසි දෙකට එක ගණන් විතරයි ඔයාට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. පළවෙනි දේ තමයි ඔයා මේ වෙද්දි මේ අන්තිම දවස් 30 තියරිම කවර් කරගන්න ප්ලෑන් කරනවා නම්
පේපර්ස් කරන්නේ නැතුව විභාගයට යන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම ළමයෙක්ට මේ ප්ලෑන් එක මාත් එක්ක ඉඳගෙන කරන්න බෑ. මොකද මම මේ දවස් 30 ටාගට් කරන්නේ පේපර්ස් කිරීම සහ ඒ පේපර්ස් ආශ්‍රයෙන් ඔයාගේ තියරි කවර් කිරීමක්. මෙතනදී මම තියරි බලන්න එපා කියලා කියන්නේ නැහැ. අපි කරන්න ඕන පේපර්ස් කරලා ඒ පේපර්ස් කරන්න බැරි වෙද්දි ඊට අදාළ තියරි ටික කවර් කරගෙන යන එක. මොකද ඔයාට තේරෙනවා මේ අන්තිම දවස් 30න් ඔයාගේ සිලබස් එක කවර් කරන්න බෑ. ඔයාට යම්කිසි සීමාවක් දක්වා පමණයි ආවරණය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා පේපර්ස් විතරක් කරලා සහ ඒ ආශ්‍රයෙන් තියරි කවර් කරගෙන විභාගෙ ගොඩ දා ගන්නවා නම් විතරක් මේ වැඩෙත් එක්ක එකතු වෙලා ඉන්න. ඒකට ඔයා අනිවාර්යයෙන්ම එකක විය යුතුයි. ඒ වගේම දෙවෙනි කොන්දේසිය ඔයා අනිවාර්යයෙන්ම දවසට පැය 12කට වඩා ඒ කියන්නේ අවම දවසට පැය 12ක් වැඩ කළ යුතුයි. ඔයා එහෙම වැඩ කරන්නේ නැත්නම් අද ඉඳලා ඔයා එහෙම ළමයෙක් බවට පරිවර්තනය විය යුතුයි. ඉතින් මේකෙන් කියන්නේ ඔයා දවසට පැය 15කටත් වඩා වැඩ කරන ළමයෙක් නම් 12ක් වැඩ කරන්න කියලා. මම කියන්නේ අවම ගාන දවසට පැය 12ක් ඔයා වැඩ කළ යුතුයි. ඊට අමතරව ඔයාට පුළුවන් පැය 15ක් නැත්නම් ඔයා ඒ වැඩ කරන පැය ගාන වැඩ කරන්න අවම පැය 12ක්වත් පාඩම් කරන්න හිත හදාගන්න පුළුවන් නම් විතරක් මේ වැඩෙත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඒ කොන්දේසි දෙක තමයි මූලිකවම තියෙන්නේ. මේ දෙකට එකඟ නම් ඔයාට පුළුවන් මේ පාර විභාගේ අනිවාර්යයෙන්ම පාස් වෙන්න. දැන් මේ වෙද්දි සමහර ළමයි මේ ෂයි එක ස්කිප් කරලා ඊළඟ ෂයි එක මුලින් ඉඳලා හොඳට වැඩ කරන්න ප්ලෑන් කරලා. මම කලින් වීඩියෝ එකකත් කිව්වා ඔයා ෂයි එක ස්කිප් කරන්න හැදුවත් ඔයා දන්න විදිහට විභාගය කරලා ඊළඟ පාර ඔයා හොඳට කරන්න ඉන්න ළමයෙක් වුණොත් මේ දවස් 30 අතාරින්න එපා. මේ දවස් 30 ඔයා උපරිම මහන්සි වෙන්න. ඔයාට ඒ දේ කරොත් අනිවාර්යෙන් දැනගන්න පුළුවන් ඔයාගේ වර්කින් කැපැසිටි එක කොහොමද කියලා. ඉතින් ඒ කැපැසිටි එක දැනගන්න පුළුවන් වෙන්නේ මේ ස්ට්‍රෙස් එකත් එක්ක මේ විභාග මානසිකත්වයත් එක්ක එකිනෙකට ගැටිලා ඔයා අන්තිම දවස් 30 සාර්ථකව වැඩ කරගත්තොත් විතරයි. ඔයාට බැරි නැහැ. ඔයාට පුළුවන් ඔයාගේ කැපැසිටි එක දැනගෙන ඔයාට කොච්චර වැඩ කරන්න පුළුවන්ද? අන්තිම මාසෙන් වැඩ කරලා මම රිසල්ට් එක අකුරකින් වැඩි කරගත්තා නේද? ඔය අරමුණත් එක්ක ඔය බලාපොරොත්තුත් එක්ක ඔයාට පුළුවන් ඊළඟ ෂයි එකක් කරනවා නම් ඒක හරි හොඳට කරගන්න. ඉතින් ඒ නිසා අතාරින්න එපා. ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් හොඳ රිසල්ට් එකක් ගන්න. ඉතින් ළමයි මේ වැඩපිළිවෙලේ ඩේලි අප්ඩේට්ස් ඔක්කොම මම WhatsApp channel එක හරහා share කරගන්නේ. ඒ වගේම මම මේ වීඩියෝ එකේ ඇඩ් කරන්නම් WhatsApp number එකක්. ඔයාලට මට වෙන වෙනම plans හදලා දෙන්න අමාරුයි ළමයි මගේ වැඩත් එක්ක. ඉතින් මට පුළුවන් ඔයාලට පොදුවේ උපදෙස් දීලා ඔයාලව ගයිඩ් කරන්න. ඉතින් ඔයාගේ සබ්ජෙක්ට් එකට අදාළව ඔයා තමයි plan එක හදාගන්න ඕන. මේ වෙලාවට මම මොකද්ද කරන්න කියලා මම මූලිකවම සයන්ස් කරන ළමයින්ව ටාගට් කරලා කරන්නේ. ඉතින් ඔයා කොමර්ස් කරත් ආර්ට්ස් කරත් මොන ස්ට්‍රීම් එකෙන් A levels කරත් ඔයාට ආවේනිකව ඔයාට අදාළව මේ plan එක වෙනස් කරගන්න. ඔයාලා මේ WhatsApp number එකට දාන්න ඕන ඔයාලා අද දවසේ කරපු වැඩ ටික ඔයා කම්ප්ලීට් කරපු දේවල් ඒ දේවල් විතරක් ඔයා WhatsApp message එකක් දාලා මට දැනුවත් කරන්න. මට ඒ දේවල් බලලා ඔයාලට පොඩි උපදෙසක් දෙන්න පුළුවන්. හැබැයි ඔයාලව මේ දවස් 30 වෙන වෙනම සම්පූර්ණයෙන්ම ගයිඩ් කරන්න මට අමාරුයි. ඒක ඔයාට තේරෙනවා ඇති ප්‍රායෝගිකව මම මෙහෙම කිව්වම ළමයි 100ක් 200ක් විතර මට එක දිගට WhatsApp message දාලා එවලෙම reply එකක් බලාපොරොත්තු වෙනවා. මට මගේ වැඩත් එක්ක ඒක කරන්න අමාරුයි. ඒ නිසා මම කියන්නේ ඔයාලා අද දවසේ ටාගට් එක කවර් කරා නම් ඔයා අද දවසේ කරන්න කිව්ව පේපර් එක කරා නම් ඒක කරා කියලා මට ෆොටෝ එකක් ගහලා එවන්න. ඒ ඩේලි ටාගට් එක ඔයා කම්ප්ලීට් කරා කියලා මම එතකොට ඒවා මගේ WhatsApp channel එකේ share කරන්නම්. ඒක තව ළමයෙක්ට ඒ කියන්නේ වැඩ කරන්නේ නැතුව හිටපු ළමයෙක්ට motivation එකක් වෙයි. ඉතින් ආයේ මම නැවතත් කියනවා මට වෙන වෙනම ඔයාලගේ subjects වලට plans හදලා දෙන්න අමාරුයි. මගෙත් කාලය සීමිත නිසා. නමුත් අර මම කලින් කිව්ව විදිහට ඔයාලගේ updates ගැන කාට හරි දැනුවත් කරන්න අවශ්‍ය නම් ඒක ඔයා කම්ප්ලීට් කරා කියලා අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාන්න. ඒකට මම බලලා රිප්ලයි එකක් දාන්නම්. ඔයාලට වෙන වෙනම ප්ලෑන්ස් හදලා දෙන්න මට අමාරුයි මේ වෙලාවේදී. ඉතින් ඒ නිසා මේ අන්තිම දවස් 30 අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපිත් එක්ක ගොඩක් ළමයි පිරිසක් WhatsApp channel එකේ එකතු වෙලා ඉන්නවා. වැඩ කරන්න බලාපොරොත්තු වෙන ළමයි. ඉතින් ඒ වැඩ කරන්න බලාපොරොත්තු වෙන ළමයි විභාග ලඟ වෙද්දී ඔයාලට තේරෙයි ඔයාලගේ ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් මේක හරහා වෙලා තියෙනවා කියලා. ඉතින් එහෙනම් දැනට මම වීඩියෝ එක ඉවර කරනවා. හැබැයි මේ දවස් 30ෙම අප්ඩේට්ස් ගැන ඔයා කරන්න ඕන විශේෂ දේවල් මම වීඩියෝ සීරීස් එකක් හරහා අරගෙන එනවා විභාගය දක්වාම. ඒ නිසා
නිසා මගේ YouTube channel එකත් එක්ක වගේම මගේ WhatsApp channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම විශේෂයෙන්ම කියන්නම් මේ වගේම වැඩපිළිවෙලක් 2026 ළමයි සඳහාත් මම පටන් ගන්නවා. ඒක ගැන ඉදිරියේදී දැනුවත් කරන්නම්. ඉතින් දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක්.